හෝරා 1 2 යන්නේ හොරා වගේ හෙමින් සැරේ ගෙවනා හැම තත්පරේම හිතට එන්නේ නුඹයි මගේ. නුඹ ආවොත් හෙට දිනේදි හසරැල්ලක් නගාමු වේ. සත්තකින්ම සඟවන්නට සිතයි නුඹව සෙරෙක් වගේ. හිතුවා මං ලේසියෙන්ම ගලවන්නට සෙනෙහි නුඹේ. කළ මායම් නිසාවෙන්දු පැටලීලා නූල් බෝලේ. දිනක සොයා ගන්නවා මං ඔය ආදර සූත්තරේ. ඉගිලෙනවා සත්තකින්ම නූල දිගේ සරුංගලේ. ඇය මෙසේ ඔහු වෙනතුරු මග බලා සිටිනවා. කන්නගි කෝවිලන් පැමිණෙනතුරු මග බලා සිටියා. ඇය පෙම් හසුණක් පණිවිඩයක් ලැබෙනතුරු මග බලා සිටියා. හෝරායන්තයේ දෙස නෙත් දල්වාගෙන බලා සිටියා. ඈත මාවතේ දිගේ ඔහුගේ සෙවණැල්ල වැටෙනතුරු මග බලා සිටියා. ඉන්පසුවත් ඇය ඔහුගේ දුරකථන ඇමතුමක් ලැබෙනතුරු මග බලා සිටියා. ඔන්ලයින් මෙසේජ් එකක් WhatsApp කෝල් එකක් ලැබෙනතුරුත් මග බලා සිටියා. ඔව් එදත් අදත් හෙටත් ඇය මග බලා සිටීවි. ඔහුගේ ප්‍රේමය ඈ මුසපත් කරලා හැඩයි. උදාහිරු නැගෙන වෙලාවෙත් සරාසඳ බසින වෙලාවෙත් ඇයගේ පළමු සිතුවිල්ලත් අවසාන සිතුවිල්ලෙත් ඔහු සිටියා. දැන් ඇය ඔහුගේ ප්‍රේමයෙන් ආතුර වෙලා. ඇයට සිතෙන්නෙම ඔහු දිනයක මුළු ලෝකෙම ඔහුව සඟවා ගන්නට. හරියට සෙරෙක් වගේ. ඒත් ඒ දේ කරන්න බෑ. සියල්ල වෙනස් වෙන ලෝකේ නොවෙනස් ප්‍රේමයක් කොහෙන් හොයන්නද? ඇය සිතනවා ඒ ආදර මායාවෙන් මිදෙන්න. ඔව් අතාරින්න. දිනක සොයා ගන්නවා මං ඔය ආදර සූත්තරේ. ඉගිලෙනවා සත්තකින්ම නූල දිගේ සරුංගලේ. බැඳීම් නැති තැන නිරාමිස සුවයක් ඇති බව කවදා හෝ දිනක ඇය වටහා ගන්නා තුරු ඇය ඔහු වෙනතුරු මග බලා සිටීවි. මං අතාරිනවා නූල. සරුංගලේ පාවෙනවා. මොකද හිතන්නේ? නූල නැවතත් අල්ලගනිමුද? අතාරිනෙමුද? ස්තුතියි.